මෙයාව හම්බ වෙන්න හොස්පිටල් එකට ගිය වෙලාවේ මගේ බෙඩ් එකට එහා පැත්තේ හිටපු ලේඩිගේ බබා නැති වුණා. අම්මෝ මෙයා හරියට බය වුණා ඒ වෙලාවේ. මට කිව්වා මේ ළමයා විතරක් ඇති ආයෙත් නම් ළමයි එපාම කියලා. පුදුම බය ගොල්ලෙක් මෙයා ඇවිල්ලා. එහෙම තමයි. කොච්චර කට කිව්වත් තාත්තලා ළමයි සම්බන්ධ කාරණාවලදී හරි බයයි. මගේ තාත්තත් එහෙම තමයි. මේ හරි කොල්ලෝ මට කතා කරන්න ඕනේ ෆැමිලි එකේ විස්තර ටික. අපි වෙන වෙලාවක කතා කරමු දංකල්. වෙන වෙලාව. එකත් හොඳයි නේද? අහස දිහා බලාගෙන ඇඟේ ලේ ගමනාගමනේ චුට්ටක් විතර වැඩි කරගෙන ඉපාර වෙලා මට ෆෝන් එක ලැස්සෙන්නේ. මොනවා පාඩද? පදරන මම එහෙම කෙනෙක් නෙවෙයි කියලා එයාගේ ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එක ගැන කතා කරන්න මට ඕනේ. හවුතේ පතේම. මගේ කායක අරන් ගිහිල්ලා මේ විදිහට පරිස්සමට ගෙහලා දුන්න එකම එක්කෙනා ඔයා. මගේ බානේ නෙවෙයි නංකල්. ඔයාගේ. තාගේ උනත් කායකක් නේ. මම කැමති ඔයක හෑන්ඩ් ඕවර් කරපු විදියට. වරු තාත්තා නේද? මාර තමයි. මගේ බොයිෆ්‍රෙන්ඩ්. දැක්කනේ. භද්‍ර යවුවනේ ඉන්න කෙල්ලෝ විතරයි මට නලව කරන්නේ නාකි ගෑනු වැඩක් මේ දෙපා හරිද? මල්ල ගන්නම්කෝ එතන. ඔය අය අන්නනේ. මෙතනත් කතා කර කර හිටියොත් ඔයාලට හෙට තමයි ගෙදර යන්න වෙන්නේ. මෙතන කොහොමද මෙහෙමයි? මම ගිහලා නංකල්. යනවා. කොල්ලව හැමිලියා පරිස්සමෙන් ආශ්‍රය කරන්න. පේනවනේ ඉතින් මං අහුවෙලා කන පරිප්පු. ඇත්තමයි මං ඔයාට ආදරේ. මැයි 11 වනදා සිට සතියේ දින 5ම රාත්‍රී 9ට